උතුම් වූ ලෝතුරු අමාමෑණි තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි. උතුම් වූ මතුබුදුන චිවමාන විරාජමාන ගම්බාර ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජත්ම වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි. උතුම් වූ මතුබුදුන අම්මා මෑණි මහා කාලි භද්‍රකාල උතුම් අම්මා විශ්ව අම්මා දේව අම්මා මෑණි මහා කාලි භද්‍රකාල උතුම් දේව මාතාවගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි. ඒ වගේම උතුම් වූ සෙනෙවිරත් මුල් කඩවල දිව්‍ය රාජ වහන්සේගේ උතුම් වූ කම්බිලි කළු කම්බිලි දිව්‍ය රාජ වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි. සියලු දේහාමුදුර වහන්සේලාගේ ජීවමාන පිහිටයි ආරක්ෂාවයි. දරුවනේ මා අද චිරායු දෙව්වර්ණ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ රැකියාව ව්‍යාපාරය භූමිය තුලින් දියුණුවන්නේ කොහොමද කියලා. මේ ගැන මා වැඩසටහන් කරලා තිබුණත් සැරින් සැරේ මේ වගේ වැඩසටහන් කරන්නේ තමන් දේව සේවය තුලින් යහමකට ගන්න පුළුවන් දරුවෝ පිරිසක් ඉන්නවා. ඒ දරුවන්ට පිහිටක් දෙන්න. ඒ කියන්නේ දේවාලේ ගානේ ගිහින් තමන්ගේ මුදල් වියදම් කරගෙන නිස්කාරණේ මුදල් වියදම් කරන පිහිටක් නැතුව දුක් විඳින දරුවෝ ඉන්නෝනේ. ඒ දරුවන්ට පිහිටක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දේවසේ විශ්වාස කරන දරුවෝ පිරිසක් ඉන්නෝනේ මේ සමාජයේ. දහම විශ්වාස කරලා ජීවත් වෙන නමුත් තාම සත්‍ය හම්බෙලා නැති දරුවෝ පිරිසක් ඉන්නෝනේ. ඒ නිසා තමන්ගේ ව්‍යාපාරය කඩා වැටලාද එහෙම නැත්නම් තමන්ගේ රැකියාව දියුණුවක් නැද්ද? තමන්ගේ භූමියෙන් තමන්ට දියුණුවක් නැද්ද? එහෙම කොටස් වශයෙන් ගෙනෙන්නම් දැනුවත් කිරීමක් වශයෙන් තමන්ගේ ව්‍යාපාරය තමන් මිල මුදල් හම්බ කරලා දියුණුවෙන් දියුණුවටපත් වෙලා තියෙනවා නම් තමන්ගේ ව්‍යාපාරය සමහරට කඩා වැටලා තියෙයි. ඒ කියන්නේ මොකද්ද ඒකේ දෝෂය කියලා? ඒ කියන්නේ එකපාරට යහපත් ව්‍යාපාරයක් නම් කියන අයහපත් ව්‍යාපාර නෙවෙයි පුතේ. යහපත් තමන් ධාර්මික යමක් උපයාස අපයාගෙන දියුණු වෙන අය ඉන්නෝනේ. ඒ කියන්නේ ධාර්මිකව කරන ව්‍යාපාර තියෙනවානේ. තමන්ගේ ව්‍යාපාර කියන්නේ සෑම දෙයක්ම අයිති වෙනවා ඒකට. ඒ නිසා තමන්ගේ ව්‍යාපාරය කඩා වැටලා තමන් අන්ත අසන්න තත්ත්වයටපත් වෙලා ඉන්න දරුවෝ පිරිසක් තමයි. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරය කඩා වැටිගෙන එන පිරිසක් ඇති. ඒ දරුවොත් මාහා සම්බන්ධන මේ වැඩසටහන සම්බන්ධ වෙලා පුළුවන් දෙයක් ගන්න. ඒ වගේම තමන්ගේ රැකියාව අහිමි වෙලා රැකියාවෙන් දියුණුවක් නැහැ. තාම එකතන භූමියේ ලාභයක් නැහැ. භූමියේ දියුණුවක් නැහැ. භූමියේ අර ඉන්නවා. ඒ කියන්නේ භූමියෙන් ගොඩාක්ම නම් දරුවෝ මේ වරද්දගෙන තියෙන්නේ භූමි හාරන්න ගිහිල්ලා වැඩිපුර. මේක මට කතා කරන දරුවෝ පිරිසක් ඉන්නවනේ. ඒ දරුවොත් එක්ක සම්බන්ධ වුණාම ඒගොල්ලන්ගේ තියෙන්නේ භූමියේ විරසකයක් ඇති කරගෙන භූමියේ ලැබෙන්නා වූ කියන්නේ භූමියෙන් ලැබෙන්නා වූ දේ දියුණුව ලැබෙන්නේ නැතුව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා දේව සේවය තුලින් මේ මා කතා කරපු මේ කාණ්ඩ තුනටම යම් කිසි පිහිටක් දෙන්න පුළුවන්. කියන්නේ බොරුවට දේවාලේ ගානේ ගිහිල්ලා සමහරට මුදල් නිස්කානේ ලක්ෂ ගණන් වියදම් කරලා ඇති ව්‍යාපාර දියුණුවට ගියා. නමුත් අපි මුලින්ම සත්‍ය දෙන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය දෙනවා නම් નિયમિત භූමි පරීක්ෂාවක් නම් භූමියට ව්‍යාපාර කරන භූමියට තමන්ගේ පදිංචි භූමියට ඇවිල්ලා භූමි පරීක්ෂාවක් කරගන්න ඕනේ. කියන්නේ භූමියට ඇවිල්ලා අපි භූමියට ඇවිල්ලා පරීක්ෂාවක් කරලා දෙනවනේ. ඒ හරහා සම්බන්ධ වුණොත් ඒ નિયમિત තොරතුරු හරි ආකාරයෙන්ම ගත්ත හැකි. භූමිය තුලින්ම ඒ භූමිය ව්‍යාපාර ස්ථානයේ තුලින්ම මොකද්ද මේ ව්‍යාපාරයට වෙලා තියෙන්නේ, මේ දියුණු වෙන්න මොනවද කරන්න ඕනේ කියන මතය දෙනවා අපි. ඒක සත්‍ය දෙනවා. කියන්නේ දේව සේවය තුලින් සත්‍ය දෙනවා. ඒක කොහොමද දෙන්නේ කියලා සමහර ප්‍රශ්න කරයි. නමුත් භූමියට ව්‍යාපාර කරන ස්ථානයක් තමන්ගේ පදිංචි භූමියක් තමන් පදිංචි භූමියේ ව්‍යාපාරයක් කරනවා නම් ඒ වගේම රැකියාව සම්බන්ධව නම් අපිට මේ භූමියට ඇවිල්ලා ඒ ප්‍රශ්න විසඳගත්ත හැකිනේ. තමන්ගේ ව්‍යාපාරය තමන්ගේ භූමිය ඒක වගේම දියුණුවටපත් කරගන්නේ කොහොමද කියන තොරතුරු හරියටම දෙනවා. කියන්නේ මොනවාද කරන්න ඕනේ මින් ඉදිරියට මේ ව්‍යාපාරය භූමිය තුලින් කඩා වැටෙන්නද ජීවිතේ ඉදිරියට ගෙනියන්න මොනවාද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒක සත්‍ය දෙන්න ඕනේ දරුවන්ට. කියන්නේ අපි මේ ව්‍යාපාරයේ භූමිය පරීක්ෂා කරනවා නම් භූමියට ඇවිල්ලා පරීක්ෂා කරගන්න ඕනේ. කියන්නේ අපි භූමියේ තියෙන දෝෂයක් තියෙනවා නම් බන්ධනයක් තියෙනවා නම් මේ ව්‍යාපාරේ තනුණා කවුරු හරි මොන හරි කියලා කියන්නේ කරපුව බන්ධන තියෙනවා, ඇති වෙලා තියෙන බන්ධන තියෙනවා. ඒ ඇති වෙලා තියෙන දෝෂ ගෙනල්ලායි භූමියේදීම මේ ප්‍රශ්නේ निराකරණය කරනවා. ඒ කියන්නේ
ඒක දේවසේවයේ දේවාල ගාන කියලා සමහරට පිළි නොගන්න කොටසකුත් ඇතිනේ. නමුත් අපි ඒ සත්‍ය පිළිගන්න ඕන. ඒ කියන්නේ ඒ දේ කතා කරලා හරියටම පෙන්නනවා. ඒක මේ ඉස්සලා දැකලා නැතුව ඇති. නමුත් ඒ සත්‍ය පෙන්නලා තමයි අපි මේ වැඩේ පටන් ගන්න. ඒතන තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව, භූමියේ දියුණුව ඒ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ සත්‍ය පෙන්නලා. අපි පඳුරක් ගන්නෙත් සත්‍ය පෙන්නලා තමයි. සත්‍ය පෙන්නලා තමයි අපි පඳුර තීරණය කරන්නේ. ඒ කියන්නේ මේ ගැන විශ්වාසය, දේවසේවය ගැන විශ්වාසයක් ඇති කරගන්න. දැන් සත්‍ය දෙන්න බෑ මිනිසුන්. සකල ජනී ජනයාට සිතක් සාන්තයක් උදාපත් කරනවා කියලා සත්‍ය දෙන්න බෑ. හැමතැනින්ම බොරුව කිය මුලා වෙවියන් නැතුව මිනිසුන්ට දියුණුවට දෙයක් කරා දෙන්න. කියන්නේ ආර්ථික දියුණුවට, ධාර්මික වශයෙන් දියුණුවට දෙයක් හිතට දෙන්න ඕනේ. කියන්නේ මේ කරන දේ සත්‍යයි කියන බව මිනිසුන්ට වැටහෙන්න ඕනේ. එතකොට තමයි මේ දේවසේවය පිළිගන්නේ. නැත්තම් මේ සමාජය පිළිගන්නේ නැහැනේ. දැන් හැමතැනම බොරුවට හොරුනේ වැඩි. ය වංචා, ප්‍රෝඩා, මුසාව හැමතැනම රජයන්නේ. ඒ නිසා සත්‍ය දෙන්න ඕනේ. සත්‍ය දෙන්න ඕනේ තමයි මගේ දේවල් භූමියට එනවා වගේම පෙළක් ව්‍යාපාර භූමි තියෙනවා. ඒ භූමිය වලටම ගිහිල්ලා පරීක්ෂා කරන්න ඕනේ. නැත්තම් එතකොට මේ මිනිසුන්ට ඒක ඔළුවට සත්‍ය දෙන්න බෑනේ නැත්තම්. ඒ කියන්නේ භූමියේ ඇති වෙලා තියෙන දෝෂේ යක්ෂ බන්ධනයන්ද, പ്രേත පිසාච, කුම්බාණ්ඩ, බාහිර උදාහසද්ද මොකද්ද කියලා එතනට ගිහිල්ලා ඒ අයට ඒ කතා කරවලම පෙන්වන්න ඕනේ. කියන්නේ ඒ භූමියේ දෝෂේ ලව්වලම කතා කරලා පෙන්වන්න. ඒක තමයි මගේ දේවසේවයේ පළවෙනි මේක. ඒ කියන්නේ ඉලක්ක කට්ටිය පේනමාලාගේ නේත්‍රමාලාවකින් කියනවනේ. ඒක නෙමෙයි. මම මේ දෝෂේ ඇති වෙලා තියෙන දෝෂේ ලව්වලම කතා කරවල ඒ බන්ධන යක්ෂ බන්ධනයක් නැහැ. ඒක කතා කරලා පෙන්නලම තමයි සත්‍ය පෙන්වන්නේ. එතකොට ඒ ආකාරයෙන් ඒක ඉවත් කරන්නේ කොහොමද කියලා ඒ ඇති වෙලා තියෙන දෝෂයෙන්ම තමයි මං ගන්න. ඒකයි මගේ සත්‍යය. චිරායු දෙවිවරුන් තුලින් මං ඒක ලංකාවට හඳුන්වලා දෙන්නේ ඒකයි. කියන්නේ ඒ බන්ධනය කෙරුවේ කොහොමද? මොන ආකාරයකද කපන්න ඕනේ? මොකක්ද ඒ බන්ධනේ? ඒ ආකාරයෙන්ම පැහැදිලි කරලා දීලා තමයි ව්‍යාපාරය වේවා, භූමිය වේවා, තමන්ගේ පුද්ගලිකව තමන්ගේ ශරීරෙට වින කරලා තියෙන ඒවා නම් ඒවා ඒ ආකාරයෙන්ම විසඳලා දෙනවා. කියන්නේ ඇති වෙලා තියෙන දෝෂේ ලව්වලමයි කතා කරලා කියන්නේ. ඒකට ඔයගොල්ලන්ට පිළිගන්න 100%ක් පිළිගන්න. ඒක අනිවාර්යෙන් පිළිගන්නවා. ඒ ආකාරයෙන්ම පිළිගන්න තත්ත්වයට තමයි මේ වැඩ කටයුතු සිද්ධ කරන්නේ. චිරායු දෙවිවරුන් තුලින් ඒක කරන්නේ මිනිසුන්ට සත්‍ය දුන්නේ. මොකද හැමතැනම බොරුව පස්සේ ගිහිල්ලා ලක්ෂ ගණන් මිනිස්සු වියදම් කරලා මමත් පඳුරක් ගන්නවා. පඳුරක් ගන්න දුන්නේ සත්‍ය මිනිසුන්ට පෙන්නලා තමයි මේ පඳුර ගන්නෙ. අපි මිනිස්සු ජීවත් වෙන්න දෙපේ. දේවසේවය කියලා මුදල් පස්සෙම ගිහිල්ලා හම්බ කරනනේ පඳුරක් ගන්නවා. ඒ පඳුර භූමි පරීක්ෂාවක් කරන්න ඕනේ. ව්‍යාපාර ස්ථානයේ පරීක්ෂාවක් ඉන් එහාට කරන්නා වූ වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් අපි මේ ව්‍යාපාරය කියන්නේ ඒ දේ කරා කියලා පටන් ගැනීම නම් ව්‍යාපාර දියුණු වෙලා භූමිය දියුණු වෙලා ඒ මිනිස්සු සතුටින් ජීවත් වෙනකල් අපි ඒවා රකින්න. කියන්නේ ඒකයි මේ මගේ සේවය. චිරායු දෙවිවරුන් දුන්නේ ඒක. මිනිසුන්ට සිතක් සාන්තියක් උදාපත් කරන්නනේ තියෙන්නේ. මේක උතුම් පරමාර්ථය කරගෙන මේ යන්න ගමනක් තියෙනවනේ. අපි පින් කුසල් රැස් කරගෙන ජීවිතේ ජීවත් වෙන්න ඕනේ. නමුත් මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ ජීවත් වෙන්න මිනිසුන්ට මුදල් හදන්න ඕනේ. තමන්ගේ සැනසෙල්ල ජීවත් වෙන්න එපා. දහමනු ජීවත් වෙනවා වුණොත් මිනිසුන්ට එදිනෙදා ජීවිතේට මුදල් හදන්න ඕන වෙනවා. ඒ ආකාරයෙන් තමයි වැඩ කරන්නේ. සිත රැකියාවක් ප්‍රශ්නයක් තියෙනවා නම්, ව්‍යාපාරයේ ප්‍රශ්නයක් තියෙනවා නම්, භූමියේ ප්‍රශ්නයක් තියෙනවා, නිරතුරුව මහා සම්බන්ධ වෙන විශාල පිරිසක් ඉන්නවා. මින් ඉදිරියටත් මහා සම්බන්ධ වෙලා තමන්ගේ භූමියට ඇවිල්ලා කරන පරීක්ෂාව කොහොමද කියලා ව්‍යාපාර ස්ථානේ කඩා වැටලා තියෙන්නේ. ඒ ඇවිල්ලා පරීක්ෂාව කොහොමද කියලා තොරතුරු දැනගන්න මහා සම්බන්ධ වෙන්න. මින් ඉදිරියටත් මා ගෙනේන වැඩසටහන් සම්බන්ධ වෙලා චිරායු දෙවිවරුන් තුලින් කියන්නේ දේව සේවයේ බොරුව මුසා වංචාව නැතුව සත්‍ය ලබා ගන්න කටයුතු කරන්න ඔබ තමුන්වන්සලාට පෙරුවන් සරණයි. උතුම් වූ මතු බුදු වෙන ජීවමාන විරාජමාන ගම්බාර ශ්‍රී සිද්ධ සූනියන් දිව්‍ය රාජුන් වහන්සේගේ උතුම් පීඨය ආරක්ෂා උතුම් මතු බුදු වෙන අම්මා මෑණි මහා කාලි භද්‍රකාලි දේව මාතා උතුම් වූ පීඨය ආරක්ෂා උතුම් වූ
මුල් කඩවල සෙනෙරන් දිව්‍ය රාජන් වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාව උතුම් වූ කම්බිලි අප්පති උතුම් වූ කළු කම්බිලි දිව්‍ය රාජන් වහන්සේගේ උතුම් වූ පිහිටයි සමහදේ හාමුදුරුවෝ වහන්සේලා ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි ඔබ සැමට තෙරුවන් සරණයි.